කිව් බොරු සේරම ඉවරයි. නාමල් 2012 12 වෙනි මාසේ 12 වෙනිදා ලක්ෂ 980ක් වටින ලැම්බෝගිනි රේසිං කාර් 19ක් වරායෙන් ගොඩ බෑවා. කවුද කිව්වේ? කොළඹ වරාය නගරය පොළොවට යටින් හෙක්ටයාර් 269ක් පුරවන්න ගල් කියුබ් කෝටි 12ක් ඕනේ. කවුද කිව්වේ ඒක? හම්බන්තොට වරායේ තඩි ගලක් තියෙනවා. ඔව්. විශාල නැව්වලට එන්න බෑ. ඔව්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ඉඳන් මාතර යනකොට බල්ලෝ හැප්පිලා මැරිලා මස් එකතු කරන්න වෙනම වාහනයක් ඕන. මහින්දට චීනෙන් දීපු චෙක් වල අංක උනක් තියෙනවා. මට මතකයි කවුද කිව්වේ කියලා. මහින්ද රාජපක්ෂ ගුවන් යානත් 3ක් පුරවලා ඔව්. උගන්ඩාවට ඩොලර් යවුවා. ඔව්. ජනාධිපති වූ පසු IMF සාකච්ඡා කර කොන්දේසි සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. හිරු කිව් බොරු. සෞඛ්‍ය අධ්‍යාපනයේ ආහාර සඳහා පනවා ඇති 118ක වැට්බද්ද එක දවසින් ඉවත් කරනවා. හැම පවුලකටම දොස්තර කෙනෙක් පත් කරනවා. මාධ්‍ය රැගෙන පන්සල් යන්නේ නැහැ. දීවරයෙන් සඳහා මාළු අල්ලන්න ඇප්පයක් කරනවා. දැනට ඇප් එක හදලා තියෙන්නේ අර මාළු දැනට එක ඩවුන්ලෝඩ් කරන ගමන් තියෙනවා. මාළු ඩවුන්ලෝඩ් කරනවා. යාපනයේ ඉන්ටර්නැෂනල් ග්‍රවුන්ඩ් එක 2026 දෙසැම්බර් 25ට කලින් විවෘත කරනවා. රජයේ සේවකයන්ට මාස 6න් පඩි වැඩිවීමක් දෙනවා. ඔව්. අධ්‍යාපනයේ 106ක් වෙන් කරනවා. ඔව්. මං ආසම එක කියන්නද? මිනිරන් ග්‍රැෆයිට් කරලා රටේ ණය ප්‍රශ්නේ විසඳනවා. ඔය ආසම එක කියන්නද? තෙල් වලින් කාංචන්ට යන රුපියල් 160 අඩු කරලා වරායෙන් ගොඩ බාන මිලට ජනතාවට තෙල් වාඩිනවා. දිට්ටා කුණාටුවෙන් අනාවත්ත වෙච්ච ජනතාවට ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා. මම ජනාධිපති වූ පසු විදුලි බිල 133කින් අඩු කරනවා. ඔයයි මයි දෙන්න මාස එකක් කියන්නද? කියන්න බෑ. විට්ස් එකක් ලක්ෂ 12කට දෙනවා. මෙලට තමයි හිරු කිව් බොරු. ලාල්ස දිගටම නඩු දාන්න. දිගටම නඩු දාන්න. තරුණයන්ට ජපාන් මෝටර් බයික් එකක් ගෙනත් දෙනවා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සංවර්ධනයෙන් විතරක් රටේ ණය ගෙවනවා. ජනාධිපති වැය ශීර්ෂය 90%කින් කපනවා. පිට රටින් එන මේවා ඩඩ්ලි අංකල්ට ඇහුනොත් එහෙම ඩඩ්ලි අංකල්ට ඇහුනොත් එහෙම පපුව වැල්ල මැරෙනවා. පිට රටින් එක හාල්ලටයක්වත් ගේන්නේ නැහැ. ඔව්. ගොවියාගේ වී මිලට රුපියල් 154ක සහතික මිලක් දෙනවා. ඔව්. රුපියල් 230ට හාල් කිලෝවක් දෙනවා. ඔව්. ගෝල්ඩ් ෆේස් එකේ තියෙන සැප වාහන විකුණලා ඉස්කෝල හදනවා. මතකද? ඔව්. ඔව්. මේ තව එකක් කියන්න ලස්සන එකක්. අපි පාරේ බස් එකේ යනවා. ඔව්. ඩබල් කැප් 1750කට රුපියල් මිලියන 45000ක් වෙන් කරනවා. මන්ත්‍රීවරුන්ට නිල නිවාස මොකටද? මාදිවල මන්ත්‍රී නිවාස ජයවර්ධනපුර කැම්පස් එකේ හොස්ටල් වලට දෙනවා. ඩඩ්ලිලගේ හාල් මාෆියාව එක පෑන් පාරින් නැති කරනවා. ඔව් මතකයි. තව කියන්නකෝ. අර්ජුන මහින්ද්‍රන්ව කණේ නැටගෙන එනවා. ඊට පස්සේ දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්නේ මහින්ද රාජපක්ෂට අඹුල් තියල් ගෙනියන්න. නොරොච්චෝලේ බලාගාර කියන්නේ චීනෙන් ගෙනාපු කසල ගොඩක්. ලාල්කාන්තගේ වත්කම කෝටි 46ක්. හිරු කිව් බොරු. මේ නිලන්ද සසර ගමගේ ලියලා තියෙනවා. නියමයි.